ඔයාගේ WhatsApp එක හදිස්සියක ඩිලීට් වුණොත් එහෙම නැත්නම් WhatsApp එක වෙන ෆෝන් එකකට ගන්න වුණොත් ඒ chat එකක්වත් මිස් වෙන්නේ නැති විදිහට ඔයාට ඕනම තැනකදී ගන්න පුළුවන් විදිහට chat එක හරියට බෑකප් කරගන්න කොහොමද කියලා වීඩියෝ අරන් ආවා. ඉතින් සම්පූර්ණයෙන්ම කියලා දෙන්න මේක කරගන්න කොහොමද ආයෙත් ගන්න කොහොමද ඉතින් ඔක්කොම ටික ඔයාලට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වීඩියෝ එකෙන් බැලුවොත් ඉතින් වීඩියෝ ලයික් එකක් දෙන්න මම subscribe කරලා bell icon එකත් ඔයාලා අමතක කරන්න එපා. ඉතින් subscribers 20000ට පුළුවන් කට්ටිය help එකක් දෙන්න. ඉතින් එහෙනම් guys අපි උඩට හරි guys ඔයාලා ඉස්සෙල්ලා ඔයාගේ WhatsApp එක open කරගන්න. ඉතින් open කරාට පස්සේ දකුණු පැත්තට උඩ කොනෙම dot තුනක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ dot තුනට ගිහිල්ලා settings කියලා එක ක්ලික් කරගන්න. හරි ඒකට ආවට පස්සේ එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් charts කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරගන්න. ඉතින් එතනින් පල්ලෙහාටම යන්න. පල්ලෙහා බලා ගන්න පුළුවන් chat backup කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතෙන්ට තමයි අපි යන්න ඕන. ඉතින් මේක ක්ලික් කරගන්න. ඉතින් දැන් මෙතන තියෙන ඔප්ෂන් ටික ඔක්කොම මම ඔයාලට කියලා දෙන්නම් මොකද්ද මේක කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකින්ද හොඳටයි වෙනකන් මේ ටික අහගන්න මේ ටික තමයි ගොඩක්ම වැදගත් වෙන ටික. හරි. ඉතින් මම දැන් මෙතන තියෙන බලා ගන්න Google account කියලා එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරලා පුළුවන් ඔයාලට chat එක බෑකප් වෙන්න ඕන අවශ්‍ය කරන account එක select කරගන්න. දැන් මම මේකට ක්ලික් කරගන්නවා. ඉතින් මේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම Gmail account එකම මෙතනින් පෙන්නනවා. ඉතින් ඔයාලට ඔයාගේ WhatsApp chat එක බෑකප් කරගන්න අවශ්‍ය කරන Gmail account එක මෙතන select කරගන්න පුළුවන්. දැන් මගේ account එකක් තියෙන මේ උඩම account එක තමයි මම select කරලා තියෙන්නේ. ඉතින් ඒ account එක ඔයාලට කැමති account එකක් බලලා select කරගෙන මෙතනින් cancel කියන දෙන්න පුළුවන්. ඒක select කරගත්තට පස්සේ හරි ඊට පස්සේ පල්ලෙහා බලා ගන්න පුළුවන් automatic backups කියලා එකක් තියෙනවා. ඉතින් මේක ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ඉතින් ඔයා මේක උඩ ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතන option පහක් බලා ගන්න පුළුවන්. පළවෙනි option එක විදිහට බලා ගන්න පුළුවන් daily කියලා තියෙනවා. දෙවෙනි එක weekly, තුන්වෙනි එක monthly, හතරවෙනි එක when only when I tap backup, පස්වෙනි එක off කියලා තියෙනවා. ඔයාගේ අනිවාර්යයෙන් මෙන්න මේ off කියන එක තමයි තියෙන්නේ. මෙන්න මෙතන off කියන එක තමයි ඇත්තේ. වෙන එකක් තියෙන ඉඩ තියෙනවා. off කියන එක තමයි off කියන එක තිබ්බොත් ඔයා අනිවාර්යයෙන්ම දා ගන්න ඕන only when I tap backup කියන එක. ඉතින් ඒ කියන්නේ අපි මේ WhatsApp chat එක backup වෙන්නේ මම මේ manually ගිහලා මේ option එකෙන් backup කියන බටන් එබුවොත් විතරයි. අන්න ඒක තමයි මේකෙන් කියන්නේ. ඉතින් තව option තුනක් බලා ගන්නකොට උඩම තියෙනවා daily, weekly සහ monthly කියලා. ඒ කියනවා මේ daily කෙනෙක් ක්ලික් කරොත් ඔයාට කිසිම වෙලාවක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ මේ manually ඇවිල්ලා මේ වගේ backup කියන බටන් එක ඔබලා backup කරගන්න. ඔයා එක දවසක් chat කරලා ඉවරනට පස්සේ දවසේ chat එක automaticallyම ඔයාට කිසිම දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. automaticallyම chat එක backup වෙනවා. weekly එකෙන් දැම්මොත් ඉතින් ඔයාගේ සතියේ message ටික සතියෙන් සතිය තමයි chat එක backup වෙන්නේ. ඉතින් ඔයාට කිසිම වෙලාවක අවශ්‍යතාවයක් නැහැ manually ගිහිල්ලා මේ විදිහට chat එක backup කරන්න. ඉතින් automaticallyම කිසිම ප්‍රශ්නයක් නැතුව backup වෙනවා. ඉතින් ඔයාගේ chat එක ගැන ගොඩක් වටින chats එහෙම තියෙනවා. ඔයාට ගොඩක් වටිනවා නම් ඔයාට පුළුවන් මේ automatic backups වල ගිහිල්ලා weekly, daily හරි monthly කියන තුන එකක් දාගන්න. දැනට මම මෙන්න මේ මට අවශ්‍ය කරන එක තමයි only when I tap backup. ඒ කියන්නේ මට අවශ්‍ය කරන වෙලාවට විතරයි මේ chat එක backup වෙන්න ඕන. ඒ ටික මම on කරගන්නවා. හරි. ඊළඟට option දෙකක් බලා ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එක තියෙනවා include videos, දෙවෙනි එක backup using cellular කියලා. ඉතින් include videos කියන එකෙන් වෙන්නේ මේක on කරගත්තට පස්සේ වෙන්නේ ඔයාගේ WhatsApp chat එක ඔයා send කරගත්තු videos, ඔයාට ආපු videos ඒවත් එක්කම තමයි chat එක backup වෙන්නේ. නැත්තම් ඔයා මේක on කරලා තිබුණ නැති වුණොත් ඒවා backup වෙන්නේ නැහැ. chat එක විතරයි. ඔයා chat කරපු දේවල් විතරයි message එකේ messages විතරයි backup වෙන්නේ. මේක on කරගත්තොත් ඔයාගේ chat එකේ තියෙන videos පවා backup වෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය නම් on කරලා තියාගන්න. දැන් මට අවශ්‍ය නිසා මම ඒක on කරගත්තා. ඉතින් ඔයාගේ මේ option එකෙන් වෙන්නේ ඔයාගේ WhatsApp chat එක backup වෙන්න ඔයාගේ phone එකේ data වලින් අවස්ථාව දෙන එක තමයි මේකෙන් වෙන්නේ. නැත්නම් Wi-Fi වලින් තමයි මේක backup වෙන්නේ. ඉතින් මෙන්න මේක දුන්නට පස්සේ ඔයාගේ phone එකේ normal data වලින් ඔයාගේ WhatsApp එක backup වෙනවා. ඉතින් ඒකට permission එකක් දෙන එක තමයි මෙතනින් වෙන්නේ. ඉතින් ඔයා මේක on කරලා තියාගන්න. හැබැයි ඔයාගේ phone එකේ data ටික කැපෙන්න ඉඩ තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මට on කරලා තියාගන්න. මොකද backup වෙන එක වටිනවා අනිවාර්යයෙන්ම මගේ chat එක රැක ගන්න අවශ්‍ය නම් මේක on කරලා තියාගන්න. හරි. ඉතින් අපි දැන් බලමු දැන් මේක backup කරන්න කොහොමද කියලා. දැන් මේ ටිකෙන් වෙන්න ඕන දේවල් ටික අපි කරගෙන ඉවරයි. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න මෙතන තියෙනවා කියන්නේ ඔයාගේ එක Gmail account එකට GB 15ක් අපිට free storage එක හම්බ වෙනවා backup storage එක. දැන් මගේ 308ක් පිටලා තමයි තියෙන්නේ. හරි. ඉතින් මම දැන් මෙතන backup කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් backup වුණාට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ chat එක අපහු ගන්න කොහොමද කියලා WhatsApp delete කරනොත් හරි වෙන phone එකට හරි. ඒ ටික මම දැන් පෙන්නනවා ඉස්සරහට. ඉතින් හැමෝම වීඩියෝ එක නම් බලන්න අනිවාර්යයෙන්ම comment එක දාලා වීඩියෝ like එකක් දාලා මම subscribe කරන්න මතක ගන්න එපා. හරි මගේ chat එක දැන් backup වෙලා ඉවරයි. ඔයාලට බලා ගන්න last backup කියලා මෙන්න මේ දැන් වෙලාව වැටුණා 1:05 දැන් වෙලාව. ඇත්තම කිව්වොත් දැන් මේ WhatsApp එකේ backup වෙන මේ දේවල් නැහැ. මම පොඩි ෆොටෝ දෙකක් දැම්මා backup වෙන්න. ඉතින් size එක බලා ගන්න පුළුවන් MB 1.7 තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ දෙක විතරයි තියෙන්නේ. මම chat එක backup වෙන දැම්මේ. මේ hi කියන message එක සහ මේ video එක සහ ෆොටෝ එකක් තියෙනවා. ඉතින් මම දැන් මගේ WhatsApp එක සම්පූර්ණයෙන් delete කරලා ඔයාලට පෙන්නනවා මේ WhatsApp chat එක ගන්න කොහොමද කියලා. ඉතින් දැන් ඔන්න මම මේ delete කරනවට බලා ගන්න පුළුවන්. අන්ෂෝ කරලා දැම්මා.
ඉතින් මම මේ ටික ඔන් කර දාගෙන තියන්න. ඒ කියන්නේ මේක දැම්මොත් ඔයගේ WhatsApp එකේ data ටික ඉතුරු වෙනවා. කියන්නේ messages එක ඉතුරු වෙනවා. ඉතින් මේකත් off කරලා මම okay දෙනවා. එතකොට WhatsApp එකේ තියෙන ඔක්කොම දේවල් නැති වෙලා යනවා. හරි. ඉතින් මම දැන් WhatsApp එක install කරගෙන මේ chat එක ගන්න විදිහට පෙන්නන්නම්. හරි guys, ඔන්න මම දැන් මගේ WhatsApp delete කරගෙන මම ආපහු ඒක install කරගත්තා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ chat එක ආයෙත් ගන්න කියලා. ඉතින් මේ විදිහටම තමයි ඔයාලට වෙන phone එකකට ගන්න ඕනොත් මේ විදිහටම කරගන්න පුළුවන්. ඉතින් මම දැන් WhatsApp open කරගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මට කරන උදව්වක් විදිහට වීඩියෝ යාළුවන්ට share කරන්න මතක කරන්න. අනිවාර්යෙන් subscribe එකකුත් දාන්න. හරි. මේ ඉන්ටර්ෆේස් එක කියවි මෙතනින් agree and continue කියන එක දෙන්න. මේක දීලා වගේ phone number එක දෙන WhatsApp එකේ. next දෙන්න. continue එක දෙන්න. ඊට පස්සේ ආට මෙතන මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ආයි මෙතනින් continue එක දෙන්න. allow දෙන්න. මේකටත් allow දෙන්න. හරි. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වගේ එවි. මෙතනින්ට ආවොත් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ restore from backup කියන එක දෙන්න. එහෙම නැත්නම් එන එක මම දාන්නම් මෙතනින්. ඔයාලට මේ වගේ නෙවෙයි වෙනම විදියකටත් එන්න පුළුවන්. ඒකේ screenshot එක මම දැන් මෙතන පැත්තේ දාන්නම්. ඔයා මෙතන තියෙන give permission කියන option select කරාට පස්සේ ඔයාගේ Gmail account list එක පෙන්නાવી. ඔයා එතනින් ඔයා backup කරගත්තු email එක select කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් interface එක මෙතන continue කියන දෙන්න. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මගේ Gmail එකේ තියෙන backup ටික ඔක්කොම automatically මෙනවා. කියන්නේ මගේ backup කරපු ටික ඔක්කොම එයා automatically identify කරගෙන ඒ Gmail එකෙන් ඔක්කොම restore කරනකොට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවාද මේ වගේ තමයි මේක සිද්ධ වෙන්නේ. හරි මගේ message ටික ඔක්කොම ආවගෙන දැන් බලා ගන්න පුළුවන්. next කියන එක දෙන්න ඊට පස්සේ බලමු දැන් ආවේ chat ටික ඔක්කොම ඇවිල්ලාද කියලා. පොඩි දෙයක් ගන්න ඒවා දැක්කදී දකින්න නැති කිසිම දෙයක් කරන්න නැහැ. automatically මේ identify කරගන්න මොකද Gmail එක කියලා පවා. ඊට පස්සේ මේ විදිහට next කියන දීගෙන යන්න තමයි තියෙන්නේ. ඔයාගේ එහෙම නැත්නම් එන විදිහේ එක මම පැත්තේ දාන්නම් ඉස්සෙල්ලා දැම්ම වගේ. ඔයාලට එතනින් පුළුවන් account එක select කරලා ගන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ WhatsApp එකේ තිබ්බ හැම දෙයක්ම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. hi කියලා message එකක් තියෙනවා. මම දා ෆොටෝ එක සහ වීඩියෝ එක දෙකම බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හිතේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න. ඉතින් ප්‍රශ්න දින අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අහන්න මතක කරන්න එපා. එහෙනම් guys see you.